පින්වත් මහණෙනි සත්පුරුෂ නුවණැත්තා තුළ ඒ සත්පුරුෂ නුවණැති බව පෙන්වන ලක්ෂණ ඒ සත්පුරුෂකම දැනගන්න පුළුවන් නිමිති සත්පුරුෂකම නුවණැති බව ඉස්මතු වෙන චර්යාවන් තුනක් තියෙනවා. කියන්නේ යම්කිසි මිනිසෙක් හොඳ නම් සත්පුරුෂයි නම් නුවණයි නම් ඒක පිටට පේන කරුණු තුනක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි යම් හේකින් පින්වත් මහණෙනි සත්පුරුෂයා මේ දැනගන්නේ කොහොමද? ඒ චරිත තුන මොනවද? එයා හිතන්නේ යහපත් සිතිවිලි. හොඳ දේවල් හිතනවා. සත්පුරුෂයා හොඳ මිනිසයා නුවණැති මිනිසයා හොඳ දේවල් හිතනවා. යහපත් දේවල්මයි කියන්නේ. හොඳ දේවල් කියනවා. ඊළඟට යහපත් වැඩමයි කරන්නේ. හොඳ දේවල් යහපත් දේවල් තමයි යා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් පින්වත් මහණෙනි හොඳ දේවල් හිතන්නේ නැත්නම් හොඳ දේවල් කියන්නේ නැත්නම් හොඳ දේවල් කරන්නේ නැත්නම් එයා කොහොමද හොඳ මිනිසෙක් කියලා හොයාගන්නේ? ඒවා කරන නිසා හිතන නිසා යා කියන නිසානේ ඒ මිනිසයා හොඳ මිනිසෙක් කියලා අපි තේරුම් ගන්නෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ මදාලා ඔන්න ඔය ක්‍රමයට මේ භවතා සත්පුරුෂ නුවණැත්තෙක් කියලා ලෝකයට හොයාගන්න පුළුවන්. ඉතින් පින්වත් මහණෙනි ඒ සත්පුරුෂයාට මේ ජීවිතේම සැප තුනක් උපදිනවා. දැන් දිව්‍ය ලෝකෙට යන්න කලින් මෙහෙන් යන හැටි කියා දෙන්න එපා. ඒකයි මේ කියන්නේ. ඒ හොඳ මිනිසයාට සත්පුරුෂ මිනිසයාට මොලේ කියන එකක් තියෙන නුවණ තියෙන මිනිසයාට සතුටු තුනක් උපදිනවා. ඒ තමයි මිනිස්සු එකතු වුණාට පස්සේ හොඳ දේවල් කතා කරනවා. මේ පන්සිල් රකින්න එක ගැන, තෙරුවන් සරණ ගිය එක ගැන, දන් දෙන එක ගැන, සීල් රකින්න ඒවා ගැන කට්ටිය එකතු වෙලා කතා වෙනවා. කතා කරනකොට එයාට සතුටක් උපදිනවා. මං දන් දෙන කෙනෙක් නේ. මං පන්සිල් රකින්න කෙනෙක් නේ. මං මේ හොර වැඩ කරන්නේ නැති කෙනෙක් නේ. මං පින් කරන කෙනෙක් නේ කියලා සතුට උපදිනවා. හොඳ දේවල් කතා කරද්දි සතුට උපදින්නේ හොඳ මිනිස්සුන්ට. එහෙනම් හොඳ දේවල් කතා කරද්දී රුස්සන්නේ නැත්තේ නරක මිනිස්සුන්ට. ඒ නිසා බන කියනකොට රුස්සන්නේ නැත්තේ එයාගේ චරිතය නිසා මිසක් බනේ වැරද්දක් නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් ඒකනේ මං කිව්වේ දැන් අර බුදුරජාණන් වහන්සේම නිම්මාන රති දිව්‍ය ලෝකයේ උපදින නිම්මාන රති මනාපකායික වෘතයේ ධර්ම දේශනාවට කරනකොට පෙලක් කිපුණා පෙලක් හැදුණා. ඒතකොට කිපුණේ එයාලගේ චරිතය වැරද්ද. අනුමෝදන් වෙන්නේ තමන්ගේ චරිතය යහපත් බව. මේ තියෙන්නේ. ඒවා කතා කරනකොට සතුට උපදින්නේ තමා තුළ තියෙනවා නම් හැදෙන්න කැමති කෙනා තුළ. ඉතින් ඕක සත්පුරුෂ මනුස්සයර තමයි මේ සැපේ උපදින්නේ. ඊළඟට තියෙනවා මේ දකින්නවා මේ ඔන දෙවෙනි සැපේ තමයි මේ හොඳ මිනිහා සත්පුරුෂ මනුස්සයා නුවණැති මනුස්සයා දකින්නවා වැරදි කරලා දඬුවම් විඳින මිනිස්සු. ඔන බේවද්දේ අහුවෙලා ලැජ්ජාවටපත් වෙන ඒවා. හොර වැඩ කරලා සල්ලාලකම් කරලා අහුවෙලා ඊළඟට ඔය වගේ දේවල් ඊළඟට මිනිස්සු ලෝභ කමින් කුණ කමින් හම්බ කරගෙන තියලා ඒවා ඔක්කොම දාලා යනවා Tamanට මොකවත් නැහැ. ඔය වගේ දේවල් දකිනවා. ඉතින් නරක වැඩවල දඬුවම් දකිනකොට නිന്ദා අපාස දකිනකොට එයාට හිතෙනවා අප්පේ මං නම් යාන්තම් බේරුණා. මං ඉස්සර බිව දැන් බොන්නේ. එයාට අදාළ නැහැ. ඒ නිසා දැන් දෙන දඬුවම් එයාට අදාළ නැහැ. වෙන මිනිසුන්ගේ දඬුවම් දැකලා එයා හිතන්නේ. ඒ නිසා දන් දෙන එක ගැන එයා සතුටු වෙනවා. ඉතින් එයාට හරි සතුටු. එයා දන්නවා මගේ ළඟ වැරදි නෑ මේ වගේ දඬුවම් නිന്ദා අපහාස විඳින්න දැන් මා තුල වැරද්දක් නෑ. ඒ නිසා එයාට ඒ සතුටක් තියෙනවා. ඒ දෙවෙනි සතුට. තුන්වෙනි සතුට තමයි මෙන්න මේක බලා ගන්න පින්වතුනි මේ දේශනාව මේ කාරණාව අහගන්න පුදුම සහගතයි. පින්වත් මහණෙනි නැවත තවත් කාරණාවක් මේ කියන්නේ සත්පුරුෂ නුවණැත්තා පුටුවක වාඩි වෙලා ඉන්න වෙලාවක වේවා ඇඳක හාන්සි වී ඉන්න වෙලාවක වේවා බිම දිගා වී සිටින වෙලාවක වේවා තමන් ඉස්සර කරපු පින් කයින් කරපු යහපත් දේවල් වචනයෙන් කියපු යහපත් දේවල් මනසින් හිතපු යහපත් දේවල් තමන්ට මැවිලා පේන්න පටන් ගන්නවා. ඕන අවසාන කාලේ වෙන දේවල්. තනි වෙච්ච ගමන් තමන් කරපු හොඳ දේවල් පේන්න ගන්නවා. හොඳ මිනිස්සයාට ඒකමයි හිතට මතුවෙවි එන්නේ. මේක බුද්ධ වචනයක්. එතකොට මරණාසන්න වෙනකොට නැත්නම් හුදකලා වෙනකොට තනියෙන් ඉන්නකොට හොඳ දේවල්ම හිතට එන්න ගන්නවා.
ඊට පස්සේ ඒකමයි හිතට එන්නේ. ඒකමයි සිත වැළඳ ගන්න. ඊට පස්සේ හිත ඒකෙන් වෙන එකට ගන්න බෑ. දැන් පව් කළත් ඕක වෙනවා අනිත් පැත්තට. හොඳ කළොත් ඒක ඒ පැත්තට වෙනවා. හොඳ යහපත් දේවල් හොඳ දේවල් කළොත් අවසානයේ වෙන දේවල් පින්වත්නි මේ. උපමාවක් කියනවා පින්වත් මහණෙනි විශාල පර්වතයක ඡායාව හවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. ඇත්තටම ඉතින් ඉර නැගන ඇවිල්ලා මධ්‍යහන වෙනකොට අර කන්දක හේවණැල්ල කොහෙද ඕවා හොයන්න බෑනේ. හැබැයි ඉර බැහැගෙන යනකොට අර කන්දේ හේවණැල්ල පොළොවේ වැතිරීගෙන යනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය වගේ තමයි සත්පුරුෂ මිනිසයා අවසාන කාලේ ගත කරනකොට නැත්තම් ඇඳක හාන්සි වෙලා පුටුවක ඔය උද්දකලාවක ඉන්නකොට තමන් කරපු හොඳ දේවල්ම තමන්ගේ හිතට එනවා. හිත ඒකේම තියෙනවා. හිත වෙනතකට ගන්න බෑ. හිත වැළඳ ගන්නවා අර යහපත් ක්‍රියාවල. නරක මිනිසයාටත් ඕකයි අනිත් පැත්තට. ඉතින් පින්වත් මහණෙනි, එතකොට සත්පුරුෂ නුවණැත්තාට මෙහෙම හිතෙනවා. ඒකාන්තයෙන් මං අතින් පව් කෙරුන්නේ නැහැ. මං ඒ වගේ වැළකුණා. මං රෞද්‍ර වුන්නේ නැහැ, නපුරු වුන්නේ නැහැ. මං හොඳ දේවල් මං හොඳට පින් කරගත්තා. මං පරලෝකමට යහපත් දේවල් කරගත්තා. මට දුක් වෙන්න දෙයක් නැහැ. එයාට හිතෙනවා. හරි සතුටුයි එයාට. ඊට පස්සේ මම මැරුණාට පස්සේ මම දෙව්ලොව යන්නේ. සුගතියට යන්නේ අපිනේ. මම මැරුණාට පස්සේ සුගතිය යන්න නැතුන් කවුරු යන්නද? එයාට හිතෙනවා. ඊට පස්සේ මේ විදිහට එයාට දුක නැහැ. වැළපෙන්නේ නැහැ. කෑ ගොස්සන් ගහිලේ නැහැ. එයා සුවසේ මැරිලා යනවා.